අයිබෝවන් සුබ දවසක්. අද කාලේ ගොඩ දෙනෙට තියෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් තමයි ශරීරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම. මේක නිසා හෘද රෝග වගේම තවත් බෝනවන බරපතල රෝග ඇති වෙන්න අවදානමක් තියෙනවා. හැබැයි බය වෙන්න එපා. අද අපි ඔයාට කියන්න යන්නේ අපේම රටේ අපේම මුළු තැන්ගේ තියෙන කොලෙස්ටරෝල් අඩු කරන්න පුදුම විදියට උදව් වෙන ආහාර වර්ග කිහිපයක් ගැනයි. වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. මොකද අන්තිමට තියෙන ආහාර ඔයා නොහිතන විදිහ වෙනසක් ඔයාගේ ඇඟට එකතු කරනවා. අද ඉඳන් ඔයා මේ ආහාර ගන්නව නම් ඔයාටත් පුළුවන් කොලෙස්ටරෝල් නිසා ඇතිවෙන හෘද රෝග වගේ බෝන් නොවන රෝග රැසකින්ම ආරක්ෂා වෙන්න. අංක 1. ඕට්ස්. ගොඩ දෙනෙක් ඕට්ස් දකින්නේ උදේට ගන්න ආහාරයක් විදිහට විතරයි. ඕට්ස් විද්‍යාත්මකව හඳුන්වන්නේ ඇවීන සැටිව විදිහට. සීතල දේශගුණයක් තියෙන රටවල බහුලම වැවෙන ඊටම පෝෂණීය ධාන්‍ය වර්ගයක්. අපි සාමාන්‍යයෙන් කන සහල් වලට වඩා වගේම ඉරිගු වලට වඩා ඕට්ස් වල විශේෂත්වය තමයි මේ වගේ අඩංගු වෙලා තියෙන කෙඳි වර්ගය. ඕට්ස් වල තියෙනවා බීටා ග්ලූකන් නමින් හඳුන්වන ද්‍රාව්‍ය කෙඳි වර්ගයක්. සරලවම කිව්වොත් මේ කෙඳි වර්ගය අපේ බඩවැල් ඇතුළට ගියාම මේවා එකතු වෙලා ජෙල් එකක් වගේ හැදෙනවා. මේ ජෙල් එක තමයි අපේ ආහාරවල තියෙන අහිතකර කොලෙස්ටරෝල් රුධිරයට උරා ගන්න එක වළක්වන්නේ. එතකොට කොලෙස්ටරෝල් රුධිරයට එකතු වෙන්නේ නැතුව ශරීරයෙන් ස්වභාවිකවම බැහැර වෙන්න උදව් වෙනවා. දිනකට ඕට්ස් කෝප් එකක් හරි එකමාරක් හරි ආහාරයට ගන්න පුළුවන් නම් ඔයාගේ ඇඟේ තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම 10% ඉඳන් 5 වෙනකන් අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. මේක හරිම සරලයි. ඔබ ඕට්ස් කද්දී ඒ කෙඳි වර්ගය ඔබේ බඩවැල් වල කොලෙස්ටරෝල් අල්ලගෙන ශරීරයෙන් පිට කරනවා. ඔබේ හෘද නාලිකාවල තියෙන මේද තට්ටු ඉවත් කරන්න ඕට්ස් කියන්නේ හොඳම ස්වභාවික ක්ලීනර් එකක් කිව්වොත් හරි. ඔයා බත් ටිකක් හරි පිටි කෑම හරි කෑවම රුධිරයේ සීනි මට්ටම එකපාරම ඉහළ යනවනේ. හැබැයි ඕට්ස් වල තියෙන කාබෝහයිඩ්‍රේට් නිසා ශරීරයට ශක්තිය ලැබෙන්නේ ඊටාම ක්‍රමවත්ව. ඒ කියන්නේ ඔයා උදේට ඕට්ස් කෑවොත් දවල් වෙනකම් ඔයාට බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඒ වගේම සීනි මට්ටම ඊටාම ස්ථාවරව තියාගන්නවා. ඕට්ස් කියන්නේ නිකම්ම කාබෝහයිඩ්‍රේට් විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේ වගේ මැග්නීසියම්, යකඩ සහ හදවතට හිතකර ප්‍රතිඔක්සිකාරක ඊටාම ඉහළ මට්ටමක තියෙනවා. අංක 2. කරපිංචා. ඔබේ ගෙවත්තේ වැටමායිමේ තියෙන හැමදෑම හොද්දට දාන මේ පොඩි කොළ ටික ඔබේ හදවත රකින්න පුළුවන් විශේෂ ගුණයක් තියෙනවා කියලා ඔයා කවදා හරි හිතුවද? අද ලෝකයේ මිනිසුන් මිලියන ගණනක් පෙළෙන කොලෙස්ටරෝල් කියන භයානක රෝගී තත්වයට සොබහාදහම අපිට දුන්නු රහස්ම බෙහෙත. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් ඔසුව තමයි කරපිංචා. කරපිංචා කියන්නේ නිකම්ම කෑම රසවත් කරන්න දාන කොලයක් නෙමෙයි. මේවක අඩංගු ඇල්කලොයිඩ් කියන සංඝටක සහ ප්‍රතිඔක්සිකාරක මගින් රුධිරයේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේද තට්ටු දිය කරලා දානවා. ටිකක් හිතන්න ඔයාගේ රුධිරය ගමන් කරන විදිය ගැන. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් ඔයාගේ රුධිර නාලිකා පද්ධතිය ගැන. කාලයත් එක්ක මේ නල ඇතුලේ මේ දේ තැම්පත් වෙලා අවහිර වෙනවා. කරපිංචා කියන්නේ මේ පද්ධතිය පිරිසිදු කරන්න අපේ මුළු තැන්ගෙයින්ම ලේසියෙන් හොයාගන්න පුළුවන් හරි අපූර්ව බෙහෙතක්. විද්‍යාත්මක පරීක්ෂණ වලින් පවා හෙළි වෙලා තියෙනවා කරපිංචාවල අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් අක්මාවේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය පාලනය කරන බව. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් මට්ටම ස්වභාවිකවම පහළට දාන්න පුළුවන් ගුණයක් මේ කරපිංචාවල තියෙනවා. අපේ ආච්චිලා සීයලා කරපිංචා කැඳ බිව්වේ හේතුවක් ඇතුවයි. ඒක ඔවුන්ගේ හදවතේ ආරක්ෂාව සඳහා ඔවුන් කරපු ස්වභාවික වෛද්‍ය ක්‍රමයක්. ඔයා දවස ගානේ කරපිංචා එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් කරපිංචා කැඳ, කරපිංචා සම්බෝල හරි කරපිංචා තේ එකක් විදියට උනත් එකතු කරගන්න ඔයාට පුළුවන්. හැඳ හදද්දී පොල් කිරි අඩුවෙන් පාවිච්චි කරන්න. ඒ වගේම පොඩි ඉඟුරු කෑල්ලක්, පුරුදු කෑල්ලක් එකතු කරගන්න පුළුවන් නම් මේ වගේ තියෙන ගුණය තවත් වැඩි වෙනවා. කරපිංචා සම්බෝල හදද්දී කරපිංචා බදින්න එපා. නැවුම් කරපිංචා කොළ, පොල්, ලූණු දෙහි වගේම මිරිස් එක්ක අමුවෙන් සම්බෝලයක් විදියට හදාගන්න. මේකෙන් මේ වගේ තියෙන විටමින් සම්පූර්ණයෙන්ම ශරීරයට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි කරපිංචා තේ හදනකොට උණු වතුරට හොඳින් පිරිසිදු කරගත්තු කරපිංචා කොළ ටිකක් දාලා විනාඩි 5ක් තියලා තේ එකක් වගේ බොන්න. අංක 3. අලිගැට peer. දැන් අපි කියන්න යන අලිගැට peer වලට පුළුවන් ඔයාගේ ඇඟේ තියෙන නරක කොලෙස්ටරෝල් විනාශ කරලා හදවත සුව කරන්න. අලිගැට peer කියන්නේ පළතුරක් වුණාට මේ වගේ තියෙන්නේ සාමාන්‍ය පළතුරක තියෙන සීනි නෙවෙයි. මේ වගේ ගොඩක්ම තියෙන්නේ මොනෝ අන්සැචුරේටඩ් ෆැට් කියන හෘදයට හිතකර මේද වර්ගය. මේක තව විදිහකට වාට කිව්වොත් සොබාදාම අපිට දුන්නු ස්වභාවික බටර් වර්ගයක්. මේවා ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක අවශෝෂණය කරගන්න උදව් වෙනවා. අපේ ඇඟේ කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. අලිගැට peer වල තියෙන විශේෂත්වය තමයි මේ පළතුර මගින්
නරක කොලෙස්ටරෝල් අඩු කරන ගමන්ම හොඳ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන එක. මේ වගේ තියෙන ඔලෙක් ඇසිඩ් රුධිර නාලිකා ඉදිමීම අඩු කරලා රුධිර ගමනාගමනය සාමාන්‍ය මට්ටමක තියාගන්නවා. මේ හෘද රෝගීන් සඳහා ඊටාම සුදුසුම ආහාරයක්. අලිගෙට පෙරවල තියෙන විටමින් E, ඒ වගේම පොටෑසියම් සහ තන්තු ඔයාගේ හදවතට ලොකු උදව්වක් කරනවා. විශේෂයෙන්ම පොටෑසියම් මගින් රුධිර පීඩනය පාලනය කරනවා. ඔයා කොලෙස්ටරෝල් නිසා බේත් ගන්න කෙනෙක් නම් ඔයාගේ ආහාර වේලට අලිගෙට පෙර එකතු කරගන්න එකෙන් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අංක 4 සුදු ලූණු. අද කාලේ ගොඩ දෙනෙක් පෙළ කොලෙස්ටරෝල් ප්‍රශ්නයට ස්වභාව ධර්මය අපිට දුන්න ලොකුම තෑග්ග තමයි සුදු ලූණු. දැන් අපි බලමු කොහොමද මේ සුදු ලූණු ඔයාගේ රුධිර නාලිකා පිරිසිදු කරලා හදවත නිරෝගී කරන්න කියලා. සුදු ලූණු වල තියෙනවා ඇලිසින් කියන රසායනික ද්‍රව්‍යය. අපේ රුධිරයේ තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත්, රුධිරයේ කැටගැසීම වළක්වන්නත්, රුධිර නාලිකා ලිහිල් කරලා රුධිර පීඩනය පාලනය කරන්නත් මේ ඇලිසින් වලට පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ රැසකින්ම ඔප්පු වෙලා තියෙනවා ඔයා හැමදාම සුදු ලූණු ආහාරයට ගන්නවා නම් හෘද රෝග ඇතිවීමේ අවදානම ඊටාම අඩු බව. විශේෂයෙන්ම රුධිරයේ මේද මට්ටම පාලනය කරන්නත්, අක්මාව මගින් අමතර කොලෙස්ටරෝල් නිපදන එක පාලනය කරන්නත් සුදු ලූණු වලට පුළුවන්. ඒ වගේම මේක නිකම්ම බෙහෙතක් නෙමෙයි. රුධිර නාලිකාවල තියෙන දැවිල්ල අඩු කරන ප්‍රබල ප්‍රතිඔක්සි කාරකයක්. උදෑසන හිස්බඩට හොඳින් තලාගත් සුදු ලූණු කෑල්ලක් මීපැණිත් එක්ක මිශ්‍ර කරලා ඔයාලට ගන්න පුළුවන්. මේකෙන් සුදු ලූණු වල ගුණය උපරිමයෙන්ම ලැබෙනවා. තෙල් දාලා බෙදලා කනවට වඩා අන්තිමට වෑංජනයට එකතු කරන එකෙන් මේ වගේ තියෙන ඇලිසින් ගුණය ආරක්ෂා කරගන්නත් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. උණු වතුරට තලාගත් සුදු ලූණු කෑල්ලක් දාලා විනාඩි 5ක් තියලා පානයට ගන්න එක හෘද රෝගීන්ට ඉතාම ගුණදායකයි. අංක 5 කොළ පැහැති පලා වර්ග. ඔබේ කෑම පිඟානේ කොළ පැහැති පලා වර්ගයක් නැති දවසක් තියෙනවද? ගොඩ දෙනෙක් හිතන්නේ පලා කියන්නේ නිකම්ම කෑමට එකතු කරගන්න දෙයක් විතරයි කියලා. ඒ විතරක් නෙමෙයි ගොඩ දෙනෙක් පලා වර්ග කෑමට ගන්නත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ඇත්තටම ඔබේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් තට්ටු දිය කරලා හදවතේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන ස්වභාවික සන්නාමය තමයි මේ කොළ පැහැති පලා වර්ග. අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මුගුණු වැන්න, කංකුම්, ගොටුකොළ වගේ කොළ වර්ගවල තියෙන තන්තු සහ විටමින් වර්ග කොලෙස්ටරෝල් අඩු කරලා හෘද ස්පන්දනය ක්‍රමවත් කරනවා. කොළ පැහැති පලා වර්ගවල තියෙනවා විශේෂ තන්තු වර්ගයක්. මේ තන්තු අපේ බඩවැල් වලට ගියාම ස්පොන්ජ් එකක් වගේ ක්‍රියා කරනවා. ඒ කියන්නේ ආහාර වලින් එන කොලෙස්ටරෝල් රුධිරයට උරා ගන්න කලින්ම මේ තන්තු විසින් ඒවා අල්ලලා ශරීරයෙන් එළියට ඇදලා දානවා. ඒ විතරක් නෙමෙයි මේ පලා වර්ගවල තියෙන ෆොලිෆෙනෝල්ස් වගේ සංඝටක රුධිර නාලිකාවල මේද තැන්පත් වීම වළක්වන්න විශාල දායකත්වයක් දක්වනවා. අංක 6 කුරුදු. සුවඳ විතරක් නෙමෙයි රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් පාලනය කරන්න මේ පුංචි කුරුදු පොත්තකට තියෙන හැකියාව පුදුම සහගතයි. කුරුදු කියන්නේ ශාකයක පොත්තක්. ලංකාවේ වෙන කුරුදු වල ඉහළම ගුණාත්මක භාවයක් තියෙනවා. මේ වගේ තියෙන සිනමල්ඩිහයිඩ් කියන රසායනික සංයෝගය තමයි කුරුදු වලට ඒ සුවඳ සහ විශේෂ ගුණය දෙන්නේ. අතීතයේ ඉඳන්ම අපේ හෙළ වෙදකමේ කුරුදු පාවිච්චි කරේ සුවිශේෂී රෝග රාශියකට ප්‍රතිකාරයක් විදියට. කුරුදු වලට පුළුවන් රුධිරයේ තියෙන LDL. ඒක අපි තවත් විදිහකට කියනවා නම් නරක කොලෙස්ටරෝල් අඩු කරන්න. සරලව කිව්වොත් කුරුදු අපේ රුධිර නාලිකාවල මේදේ තැන්පත් වීම වළක්වනවා. ඒ වගේම කුරුදු වල තියෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ දැවිල්ල අඩු කරගන්න උදව් වෙනවා. රුධිර නාලිකාවල දැවිල්ල තමයි හෘදයාබාධ වලට මූලිකම හේතුව. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා ඔයා දිනපතා කුරුදු නියමිත ප්‍රමාණයෙන් ආහාරයට ගන්න පුළුවන් නම් රුධිරයේ සීනි සහ මේද මට්ටම සාමාන්‍ය මට්ටමක තියාගන්න පුළුවන් බව. අංක 7 සෝයා නිෂ්පාදන. මස් මාළු වලට වඩා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒ වගේම ඔබේ හදවතේ තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම ස්වභාවිකවම පහළ දාන ආහාරයක් ගැන ඔයා දන්නවද? ඒ තමයි සෝයා. සෝයා වල තියෙනවා විශේෂ ප්‍රෝටීන් වර්ගයක්. පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා සෝයා ප්‍රෝටීන් මගින් රුධිරයේ තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු මට්ටමින් අඩු කරන බව. සෝයා වල තියෙන අයිසෝෆ්ලෝවන්ස් කියන සංයෝගය රුධිර නාලිකාවල මේදේ තැන්පත් වීම වළක්වනවා. තවත් විදිහකට වාට කිව්වොත් සෝයා කියන්නේ ඔයාගේ රුධිර සංසරණ පද්ධතිය ආරක්ෂකයක්. සෝයා කියන්නේ නිකම්ම සෝයා මීට් විතරක් නෙමෙයි. සෝයා කිරි, ටෝෆු, සෝයා බෝංචි විදිහටත් අපිට ගන්න පුළුවන්. සෝයා කිරි කියන්නේ කිරි වලට අකමැති කෙනෙකුට ඊටාම හොඳ ආදේශකයක්. මේ වගේ කොලෙස්ටරෝල් ඊටාම අඩුයි. ඒ විතරක් නෙමෙයි ටෝෆු වල ප්‍රෝටීන් බහුලව තියෙනවා. බෙදලා කෑමට ගන්නවට වඩා සුප් එකකට හරි සලාදයකට හරි එකතු කරගන්න. ඉතින් ඔන්න ඔය ආහාර වර්ග 7 තමයි අද අපි ඔයාලට ගෙනාවේ. මතක තියාගන්න මේ ආහාර ගන්න ගමන් ව්‍යායාමත් කළොත් කොලෙස්ටරෝල් කියන්නේ ඔයාට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් තවත් ඔයාගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන ගමන් ඔයා අපේ YouTube නාලිකාව subscribe කරන්න වගේම අපේ Facebook වීඩියෝ සමුගත් එකතු වෙන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.